තථාගත බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් කිව්වා කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ හිත පාලනය කරගන්න අමාරුයි. මගේ හිතේ ස්වාමීනි රාගයම නැගෙනවා. දකින රූපවලට මගේ හිත යනවා. මගේ හිත ස්වාමීනි පාලනයෙන් තොරයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් කොල්ලෝ ඔබ සොහොනට වඩින්න. සොහොනට ගිහිල්ලා සොහොනේ ඉඳලා භාවනා කරන්න පටන් ගන්න. පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාත වෙලියා. පිණ්ඩපාතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරලා ඕන්නේ හිමි හිට වැඩම කළා සොහොනට. සොහොනට වඩිද්දී තථාගත බුදුරජාණන් වහන්සේ කොල්ල ස්වාමීන් වහන්සේ උදෙසා විශේෂ එරදියක් කළා. ඒ මොකද්ද එරදිය? කොල්ල ස්වාමීන් වහන්සේට පේනවා අලුත ගෙනල්ලා දාපු මේ මලකඳ දැක්ක ගමන් අර කොල්ල ස්වාමීන් වහන්සේගේ හිතේ රාගය නැගුණා. කිසි සිහි කල්පනාවක් නැතුව S2 හොඳට අරගෙන අර මලකඳ දිහා බලාගෙන හිටියා. යටිකතුලේ ඉඳලා හිස දක්වාම මේක මලකඳ දිහා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි පුදුම සහගත පෙළහරක් කළා. මේ පෙළහර තමයි සොහොනට දාපු මලකඳ දවස් ගාණක් ගත වෙනකොට යම්සී කුණු වෙලා යනවාද? ඒ කුණු වෙලා යන ස්වභාවය කොල්ල ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙම පේන්න දුර කන්න එහින් මෙහින් සත්තු ඇවිල්ලා ශරීරවලට අනිත් ස්ත්‍රීන්ගේ අනිත් පුරුෂයන්ගේ ශරීරවලට හිතින් ඇලුනත් ඒ ශරීරවලටත් වෙන්නේ මේක නේද මේ ශරීරයේ ඇත්ත ස්වභාවය කියලා ලොකු වැටහීමක් ලොකු අවබෝධයක්